අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ෆිල්ම් ඩයරිස් එල් අපේ YouTube channel එකට. අද අපි බලන්න යන්නේ 2025 රිලීස් වුණ පැලියට් 1 කියන සස්පෙන්ස් මූවී එක. ඉතින් මේ මූවී එක පාදක කරගෙන තියෙන්නේ දකුණු කොරියාවේ සේවය දෙන ඇමරිකානු බඩ පිරිසක් රේඩාර් එකක් චෙක් කරන්න හෙලිකොප්ටරකින් යනවා. කොහොම හරි වැඩි කරන අතරේ කාලගුණ නැස්වීමක් වෙලා ඉක්මනට යන්න වෙනවා. කොහොම හරි සුලිසුලඟට අහු වෙලා හෙලිකොප්ටරේ කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටෙන්නේ උතුරු කොරියාවේ ඇතුළට. එතන ඉඳලා තමයි මේ කතාවේ වැඩ පටන් ගන්නේ. ඔන්න ඉතින් මේ කතාවේ ප්‍රධාන නළුවගේ නම තමයි බ්‍රොක්මන්. අපිට මුලින්ම පෙන්වන්නේ බ්‍රොක්මන් වැඩ කරන හමුදා කඳවුරේ කැප්ටන්. බ්‍රොක්මන්ට ඇවිත් කතා කරලා කියනවා කැඩුණු රේඩාර් එකක් හදන්න තියෙනවා. අද යවන්න කෙනෙක් නැහැ. ඒ නිසා ඔයාට කෝප්‍රල් සෙල්බිත් එක්ක මේ වැඩේට යන්න වෙනවා කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මෙයාලා රේඩාර් එක හදන්න තියෙන දකුණු කොරියානු දේශ සීමාවට චොපර් එකකින් යනවා. බ්‍රොක්මන් විවරුයි දෙන්න කැඩුණු රේඩාර් එක ගාවට ගිහිල්ලා ඒක අලුත් වැඩියා කරන්න හදනවා. ඒත් ඒක කරන්න වෙන්නේ නැහැ. කොහොම හරි කාලගුණ වෙනස් වීමක් නිසා මෙයාලට එතනින් යන්න වෙනවා. ඒත් මෙයාලට වැඩි දුරක් නම් යන්න වෙන්නේ නැහැ. මේ කුණාටුවට අහු වෙලා චොපර් එක කඩාගෙන වැටෙනවා. කොහොම හරි චොපර් එක කඩාගෙන වැටෙන නිසා ඩොක්මන්ටයි සෙල්බිටයි වීවර්ටයි ඇරෙන්න එයාලගේ ටීම් එකේ අනිත් ඔක්කොම තුවාල වෙලා. මේ අතරට එයාලගේ ටීම් එකේ චීෆ්ුයි මාස්ටර් සාජනේ දෙන්නත් ඇතුළත්. ඔන්න ඒ වෙලාවේ කොහොම හරි මාස්ටර් සාජන් ඩොක්මන්ට කතා කරලා කියනවා සැටලයිට් දුරකථනය අරන් එන්න කියලා. සාජන් සැටලයිට් හරහා කතා කරලා අපි කඩාගෙන වැටුණා අපිට වෛද්‍ය ප්‍රතිකාර ඕන කියලා කියනවා. ඒත් මූලස්ථානයේ මෙයාලට දැනුම් දෙන්නේ එයාලට උදව් කරන්න බෑ කියලා. එයාලා ඉන්නේ එක්සත් ජනපදය සහ කොරියානු ගුවන් සීමාවෙන් පිට කියලා. ඒත් කොහොම හරි කණ්ඩාංකයක් දීලා එයාලට එතනට එන්න කියලා කියනවා. ඩෙල්ටා බලකාය එතන බලාගෙන ඉන්නවා කියලා. ඔන්න ඉතින් මේ දේ ගැන දන්නේ නැති සෙල්බි බ්‍රොක්මන්ට කියනවා වෛද්‍ය ප්‍රතිකාර නැකල් මට මේ අයට මුකුත් නොවි මෙතන තියාගන්න පුළුවන් කියලා. එතකොට බ්‍රොක්මන් සෙල්බිට කියනවා වෛද්‍ය ප්‍රතිකාර නම් මෙතනට එන්නේ නැහැ. අපි මේ වැටලා ඉන්නේ උතුරු කොරියාවට කියලා. ඔන්න ඔය වෙලාවේ බ්‍රොක්මන්ට ආයමත් මාස්ටර් සාජන් කතා කරලා කියනවා මට උදව්වක් කරන්න පුළුවන් නම් මේක මට පරම්පරාවෙන් එන දෙයක්. ඒක මගේ පුතාට ගිහින් දෙන්න කියලා. ඊට පස්සේ බ්‍රොක්මන්ට කියනවා ඔයා තමයි මෙතන ටීම් එකේ දැන් කැප්ටන්. මෙයාව පරිස්සමට අරන් යන්න කියලා. ඒකලා බ්‍රොක්මන්ගේ නත් බෝම්බෙකුත් ඉල්ලගෙන ඔයාලා දැන් මෙතනින් පිටත් වෙලා යන්න මං ඔයාලට පොඩි වෙලාවක් මේකෙන් අරන් දෙන්නම් කියලා කියනවා. කොහොම හරි බ්‍රොක්මන් මේ වෙලාවේ මාස්ටර් සාජන්ට ආචාර කරලා මේ ටීම් එකත් අරගෙන මෙතනින් පිටත් වෙලා යනවා. ඔන්න ඉතින් මේ ටීම් එකේ කට්ටිය අර අදාළ කාණ්ඩාක්කේ හොයාගෙන කැලේ මැදින් යනවා. ඔන්න ඔය අතරේ උතුරු කොරියාවේ බටපිරිසක් අර හෙලිකොප්ටර් එක කඩාගෙන බැන්න එක හොයාගෙන කැලේට එනවා. ඒක දකින වීව එයාලට බාර වෙන්න කියලා හිතාගෙන අත් දෙක උස්සගෙන එයාලගේ ඉස්සරහට යනවා. කොහොම හරි බ්‍රොක්මන්ගෙන් මාස්ටර් සාජන් ඉල්ලගත්තනේ ග්‍රැනේඩ් එක. ඔය ග්‍රැනේඩ් එක උතුරු කොරියාවේ සොල්දාදුවෝ ඉන්න පැත්තට එයා විසි කරනවා. මෙන්න මේ වැඩේ හින්දා වීවර් එයාට කරන්න ගිය වැඩේ කරගන්න බැරි වෙනවා. වීවර් නිසා තව පොඩ්ඩෙන් එයාලගේ ටීම් එකම අහු වෙන්න තිබ්බා කියලා. එයාලගේ සෙට් එකම වීවර්ට හොඳ පදේ කියලාම අමතනවා. කොහොම හරි ඔන්න ආයෙත් ඒ කට්ටිය එතනින් පිටත් වෙලා යනවා. ඔන්න එයාලා ටික දුරක් යනකොට ඈතින් එයාලට පේනවා ගබඩා කාමරයක් තියෙනවා. ඉතින් එයාලා තීරණය කරනවා එදා රෑ එතන පහන් කරන්න. කොහොම හරි ඒ ගබඩා ගාවට ගියාට පස්සේ ඒ ගබඩාවේ අයිතිකාරයා තුවක්කුවකුත් අරන් මේ ටීම් එක ඉස්සරහට එනවා. ඇවිල්ලා මොනවද කියනවා. හැබැයි බ්‍රොක්මන්ගේ ටීම් එකේ අය කොරියන් භාෂාව දන්නේ නැති නිසා එයාලට මේ කියන දෙයක් තේරෙන්නේ නැහැ. ඒත් කොහොම හරි බ්‍රොක්මන් මේකට මැදිහත් වෙලා එයාව සංසුන් කරගන්නවා. කොහොම හරි එයාලගේ ටීම් එකේ චීෆ්ට මේ වෙනකොට ගොඩක් අමාරු වෙලා තියෙනවා. සෙල්බි එයාට ප්‍රතිකාර කරන නමුත් එයාව බේරගන්න බැරි වෙනවා. කොහොම හරි ඉතින් ඔය අතරේ අර මිනිස්සයා එතනින් පැනලා දුවනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ මිනිස්සයාගේ බිරිඳ. එයාවත් කොහොම හරි මේ ටීම් එකේ එකතු වෙලා එයාව සංසුන් කරගන්නවා. ඔය අතරේ පොළවෙන් සද්දයක් ඇහෙනවා. ඒක බලන්න යනකොට අර කාන්තාව ආයෙත් කලබල වෙනවා. එයාලා කලබල වෙලා තියෙන්නේ එයාගේ දරුවව ඒ කට්ටිය පොළොව යට තමයි හංගලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ පවුලේ කට්ටියත් එක්ක කොහොම හරි බ්‍රොක්මන්ගේ ටීම් එක රෑ එළි වෙනකල් එතන රෑ පහන් කරනවා. ඔන්න ඉතින් පහවදා උදේ වෙනකොට උතුරු කොරියාවේ හමුදා පිරිසක් එතනට එනවා. එතනට ඇවිල්ලා අර චීෆ්ගේ බොඩි එක දකිනවා. ඒ බොඩි එක දැක්කට පස්සේ අර ගබඩාවේ අයිතිකාරයවයි එයාගේ බිරිඳවයි එතනම වෙඩි තියලා ඉවරයක් කරලා දානවා. කොහොම හරි ඉතින් බ්‍රොක්මන් එයාගේ ටීම් එකයි එකතු වෙලා අර උතුරු කොරියාවෙන් ආපු හමුදා බඩ පිරිස එතනම ඉවරයක් කරලා දානවා. කොහොම හරි ඉතින් ඊට පස්සේ එතනදී අර ගබඩාවේ අයිතිකාරයවයි එයාගේ බිරිඳවයි මරනවනේ. අර ළමයා ඉතිරි වෙනවා. ඒ ළමයාවත් අරගෙන බ්‍රොක්මන් එයාගේ ටීම් එකයි ඒ වාහනේම එතනින් පිටත් වෙලා යනවා. ඔන්නෝම ටික දුරක් යනකොට එයාලගේ වාහනේ චෙක් කරනවා උතුරු කොරියාවේ බඩ පිරිසක් ආපහු ඇවිල්ලා. ඔන්න කොහොම හරි එතනත් ආයෙ ෆයිට් එකක් පටන් ගන්නවා. එතනින් උතුරු කොරියා බටෙක් පැනගා බ්‍රොක්මන් එයාගේ පස්සෙන් පන්නනවා. වීවර්ට කියනවා සෙල්බිවයි ළමයාවයි බලාගෙන ඉන්න කියලා. කොහොම හරි බ්‍රොක්මන්ලා කැලේට යනකල් ඉඳලා අර හමුදා බටේ එතනට ඇවිත් සෙල්බිට බිම දාලා වෙඩි තියන්න හදනවා. ඉතින් මේ වෙඩි තියන්න හදන වෙලාවේ වීවර් පොරට වෙඩි තියනවා. වීව තියපු පාර පොරට වැදුනත්
කොහොමරි පොරත් වීවට ෂොට් එකක් තියාගෙනම තමයි බිමට වැටෙන්නේ. එතනදී ඉතින් වී වගේ ජීවිතෙත් නැති වෙනවා. ඔන්න ඉතින් මේ ෆයිට් එකෙන් පස්සෙත් ආයේ මෙයාලා මෙතනින් පිටත් වෙලා යනවා. කොහොමරි බ්‍රොක්මන් එයාලගේ රේඩාර එක අරගෙන බලනකොට එයාලට තේරෙනවා පොළොව යටින් උතුරු කොරියාවෙන් ඉඳලා දකුණු කොරියාවට යන්න උමගක් තියෙනවා කියලා. ඔන්න කොහොමරි මේ කට්ටිය එකතු වෙලා අර උමග හොයනවා. ඉතින් ඒ උමග හොයනකොට අර පොඩි ගෑන් ළමයට උමග හම්බ වෙනවා. ඔන්න ඊට පස්සේ මේ කට්ටිය තීරණය කරනවා ඒක දිගේ යන්න. අන්තිමට කොහොමරි ඒක දිගේ යනකොට එයාලට එළියේ සෙට් එකක් ඉන්නවා පේනවා. එයාලා ඉතින් ඒ කට්ටිය ඩෙල්ටා කියලා හිතලා ඒ කට්ටියට ඩෙල්ටා කියලා කතා කරනවා. හැබැයි ඉතින් එතන ඉඳලා තියෙන්නේ එයාලගේ ඩෙල්ටා ටීම් එක නෙමෙයි. ඒ උතුරු කොරියාවේ බට පිරිසක් තමයි එතන ඉඳලා තියෙන්නේ. ඒ කට්ටිය මෙයාලව දැක්කට පස්සේ කොහොමරි මෙතනත් ෆයිට් එකක් පටන් ගන්නවා. කොහොමරි ඉතින් බ්‍රොක්මන් එයාලගේ ටීම් එකේ කට්ටියට කියනවා මම මෙතන පොඩි වෙලාවක් අල්ලගෙන ඉන්න ඔයාලා පිටිපස්සට දුවන්න කියලා. ඉතින් කොහොමරි බ්‍රොක්මන් පොඩි වෙලාවක් අල්ලන් ඉන්නකොට ඒ උතුරු කොරියාවේ සෙබලෙක් තියෙන වෙඩිල්ල බ්‍රොක්මන්ට වදිනවා. බ්‍රොක්මන්ට වැදුනට පස්සේ බ්‍රොක්මන් එතන වැටෙනවා. කොහොමරි ටික වෙලාවක් වැටලා ඉන්නකොට ඔන්න ඉතින් අර කියපු ඩෙල්ටා ටීම් එක ඇවිල්ලා බ්‍රොක්මන්ලාගේ ටීම් එක බේර ගන්නවා. බේරගෙන අර උතුරු කොරියාවේ ටීම් එකට වෙඩි තියලා එතනම ඉවරයක් කරලා දානවා. ඔන්න ඔය විදිහට තමයි 2025 රිලීස් වෙච්ච මේ වැලියන්ට් 1 කියන ලස්සන මූවි එක ඉන්න වෙන්නේ.